මේක නිකන් ලස්සන ගලක් වගේ පෙනුනට ඔයා දන්නවද මේක ස්කින් එකට බෙනිෆිට් ගොඩාක් අරන් දෙන බියුටි ගලක්. මේ තමයි ඇලම් ස්ටෝන්. සිංහලෙන් සීනක්කාරන් කියලාත් කියනවා. ඉතින් ඔයා දන්නවද මේකට පුළුවන් කියලා ඔයාගේ ස්කින් එකේ තියෙන ඔයිල් ගතිය කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම ඔය පොඩි ඉඳලා හිටලා එන පිම්පල්ස් අඩු කරන්නත් පුළුවන්. තව ඉතින් ඔය ස්කින් එකේ එන මෙන්න මේ වගේ පුංචි සීරීම් තුවාල එහෙම සුව කරන්නත් පාවිච්චි කරනවා. ඉස්සරම කාලේ ඔය රැවුල කැපුවට පස්සේ රේසර් එකට වෙන පොඩි තුවාල එහෙම වලට පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේක. ඉතින් ඒ කාලේ එහෙම යූස් කරාට ඔයා දන්නවද දැන් යූස් කරන ෆේමස්ම විදිය මොකක්ද කියලා? නැචරල් ඩියෝ එකක් විදිහට. ඉතින් මේ ඇලම් ස්ටෝන් ඔයාට ලංකාවේ තියෙන ඕනම බෙහෙත් බඩු කඩේකින් ගන්න තියෙනවා. ඉතින් නැචරල් ඩියෝ එකක් විදිහට යූස් කරන්නේ මෙහෙමයි. ඔයාට කරන්න තියෙන අතර ප්‍රදේශය හොඳට ක්ලීන් කරලා මේ ඇලම් ස්ටෝන් එක වතුරට හොඳට මේ වගේ අල්ලලා අත්යට මෙන්න මේ වගේ රවුමට ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ මේක මෙහෙමම ඩ්‍රයි වෙන්න දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් ඔයාට දාඩිය දාන එක කන්ට්‍රෝල් වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ දාඩිය නිසා ඇති කරන දුගඳ අඩු කරනවා. ඒ වගේම තමයි ඔයා දන්නවද මේකෙන් අඳුරු ගතිය නැති කරන්න පුළුවන්. විශේෂයෙන් ඩාර්ක් ස්පොට්, පිග්මන්ටේෂන්ස් වගේ දේවල් තියෙනවා නම් අන්න ඒවත් නැති කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාගේ අතර ප්‍රදේශයේ අඳුරලා තියෙනවා නම් මෙන්න මේ වගේ ඔයාට ඒකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොහොමද දන්නවද? ඔයාට කරන්න තියෙන්නේ මුල්තානේ මිටි කුඩු ටිකකට මෙන්න මේ ඇලම් ස්ටෝන් එකෙන් කුඩු ටිකක් දාලා හොඳට වතුරක් දාලා මෙන්න මේ වගේ පේස්ට් එකක් හදාගන්න එක. ඊට පස්සේ අත්තර ප්‍රදේශය හොඳට ක්ලීන් කරලා ඩ්‍රයි කරලා මේ පැක් එක ඇප්ලයි කරලා විනාඩි 15ක් 20ක් තියන්න ඕනේ. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය වතුරෙන් වොෂ් කරලා මොයිස්චරයිසර් ඇප්ලයි කරන්න තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයාලට දවසක් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒකෙන් අත්තර ප්‍රදේශයේ ඇතිවන දුගඳ වගේම අත්තර ප්‍රදේශයේ ඇතිවන අඳුරු ගතියත් ඔයාට නැති කරගන්න පුළුවන්.